අයිබෝල් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Microsoft Word වල ලස්සන බෝඩර් ඩිසයින් එකක් දාගන්නේ කියලා. ඉතින් ඒක කරන්නේ මෙන්න මේ විදියට. ඔයාලා මුලින්ම මෙන්න මේ ඩිසයින් කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ page borders කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙවි. මෙතන මෙන්න මේ page border කියන ටැබ් එක යටතේ ඔයාලා මෙන්න මේ art කියන section එකේ ඔයාලට කැමති මෙන්න මේ border style එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේකේ ස්ටයිල්ස් ගණනාවක්ම තියෙනවා. මම උදාහරණයක් ඔයාලට කරලා පෙන්නන්නම්. මම මෙන්න මේ hard design එක අරගන්නවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ width කියන එක යටතේ මේකේ තියෙන width එක වැඩි කරගන්න. ඒ කියන්නේ මේකේ design එකේ size එක ප්‍රමාණය අඩු වැඩි කරගන්න ඔයාලට අවස්ථාව මෙතනින් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මේ apply to කියන section එක යටතේ මේක සම්පූර්ණයෙන් ડોකියුමන්ට් එකටම බෝඩර් එක ඇඩ් කරනවද එහෙම නැත්නම් සෙක්ෂන් එකකට විතරක් එහෙම නැත්නම් සෙක්ෂන් එකේ පළවෙනි පේජ් එකට විතරක් එහෙම නැත්නම් පළවෙනි පේජ් එක හැරෙන්න අනිත් සියලුම පේජස් වලට මේක ඇඩ් වෙනවද කියන එක තෝරගන්න මම මෙන්න මේ සම්පූර්ණ ડોකියුමන්ට් එකටම කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඕකේ කරනවා. ඔයාලට පේනවා මගේ ડોකියුමන්ට් එකට බොහොම ලස්සන බෝඩර් ඩිසයින් එකක් ඇඩ් වුණා. ඒ වල පුළුවන් මේ බෝඩර් ස්ටයිල් එක ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ page borders යටතේ මෙන්න මේ වින්ඩෝ එක යටතේ මෙතනින් ඔයාලට කැමති ස්ටයිල් එකක් මේ විදිහට තෝරගන්න. මම තව ස්ටයිල් එකක් දාලා පෙන්නන්නම්. ඔයාලට පේනවා මගේ බෝඩර් ස්ටයිල් එක වෙනස් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ Word document එකේ page border එක ලස්සනට හදාගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ප්‍රයෝජනවත් Microsoft Word tips දැනගන්න ඕන නම් Observer එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි.